ප්‍රාණ අපකරුවන් ලෙස රඳවාගෙන සිටි තානාපතිවරයෙකු ඇතුළු විදේශිකයන් තිදෙනෙකු මුදා ගැනීමට ශ්‍රී ලංකා යුද හමුදාව පසුගියදා සමත් වුණා. ත්‍රිකුණාමලය මැක්හේස කුඩාකනේ ප්‍රේක්ෂකාගාරය තුළ සිර කරගෙන සිටි මෙම ප්‍රාණ අපකරුවන් ගුවන් හමුදාවේ හා යුද හමුදාවේ මැදිහත් වීමෙනුයි මුදා ගනු ලැබේ. මෙම අවස්ථාව නැරඹීම සඳහා ත්‍රිකුණාමලය අවට ගම්වාසීන් රැසක් ක්‍රීඩාංගණය ආසන්නයේ රැඳී සිටියා. යුද හමුදාපති ලුතිනන්ට් ජෙනරාල් ජගත් ජයසූරිය සහ විදේශීය රටවල හමුදා නිලධාරීන්ද මෙම විශේෂ මෙහෙයුම දැක බලා ගැනීම සඳහා එක්ව සිටියා. දියකාවා දෙවන අදියරේ යුද මෙහෙයුම් අභ්‍යාසයේ එක් විශේෂාංගයක් ලෙසයි මෙම ප්‍රාණ අපකරුවන් මුදා ගැනීමේ මෙහෙයුම සිදු කරනු ලැබුවේ.